දන්නවද? ස්ක්විඩ් ගේම් කියලා කියන්නේ වෙන ෆිල්ම් එකක කොපියක් කියලා. ස්ක්විඩ් ගේම් කියන නම ඇහුණ ගමන් අද වෙද්දි නම් ලෝකේ පුරා මිනිස්සු පිස්සු වැටුණ ටීවී සීරීස් එකක් කියන්න පුළුවන්. වීඩියෝ පටන් ගද්දිම කියන්නම් බලලා අහලා නැත්තම් අනිවාර්යෙන් බලන්න වටින විදිය සීරීස් එකක්. මොකද පොඩි ළමයිගේ සෙල්ලම් ටිකක් ඇතුලේ ඉතාම ගැඹුරු මාරම සීරියස් කතාවක් පණිවිඩයක් එළියට ගෙන කතාවක්. ඉතින් ඔයා මේක බැලුවා නම් හරි බලනවා නම් හරි කතාවට එහා පණිවිඩය ගැන හිතලා බලන්න. අද වෙද්දි ලෝකේ ජනප්‍රියම ටීවී සීරීස් එකක් මේක. හරි. නොදන්න අයට දැනගන්න, දන්න අයට මතක් කරලා දෙන්න මොකද්ද මේ ස්ක්විඩ් ගේම්? මේක සීසන් 2කින් පළමු සීසන් එක කොටස් 9ක් වගේම දෙවනි සීසන් එක කොටස් 7කින් යුක්ත කොරියානු කතා මාලාවක්. කොරියානු ටීවී සීරීස් එකක් කිව්ව ගමන් කොල්ලෝ අයියෝ කියලා කියන්නත් කෙල්ලෝ ටික ඔප්පලා හොයන්නත් එපා. මේක වෙනස්ම දෙයක්. වැන්ඩොක්යුක් අධ්‍යක්ෂණය කරලා Netflix එකෙන් තමයි පෙන්වන්නේ. කතාව සරලව අවබෝධයක් ගන්න කිව්වොත් ණය කන්දරාවකට හිර වෙලා ඉන්න කෙනෙක්ට එයාගේ දුව නැති වෙන්න යන්නේ. මොකද වයිෆ් ළමයාත් අරගෙන දෙවනි විවාහ සැමියා එක්ක ඇමරිකාවට යන්න හදනවා. තමන්ගේම දුව තමන්ට නැති වෙන්න යනවා වගේම ගෙවා ගන්න බැරි තරම් ණය. මේ වෙලාවේදී තමයි මෙයාට කෙනෙක් මුණ ගැහිලා කියන්නේ කොරියානු වොන් බිලියන 45.6ක් දෙන ගේම් එකක් ගැන. කරන්න තියෙන්නේ පොඩි ළමයිගේ සෙල්ලම් ටිකක්. මේ ගේම් ටික ඉවර වෙලා දිනන කෙනාට සල්ලි ලැබෙනවා. මේ ප්‍රධාන චරිතයේ වගේම සල්ලිවල අවශ්‍යතාවයේ තියෙන තව 456ක් මේ තරගෙට ඇවිත් ඉන්නවා. හැබැයි ඒ ගේම් එක පැරදුනොත් වන්දිය වෙන්නේ මරණය. ඉතින් මූලික කතාව තමයි ඕක. ඇතරම් මේකේ පළවෙනි සීසන් එක ආවේ 2022 දී වුණාට නිර්මාණය කළ තිබ්බේ 2008 දී. අධ්‍යක්ෂකවරයා සමාගම් ගොඩක් එක්ක මේක කරන්න try කරත් ප්‍රතික්ෂේප වුණා. මේක ජනප්‍රිය වෙන්නේ නැහැ කියලා වගේම බිහිසුණු වැඩි කියලා තමයි රිජෙක්ට් උනේ. අවුරුදු 10ක් විතර බලන් ඉඳලා අන්තිමට Netflix එක මේක බාරගත්තා. මේක Netflix එක බාරගත්ත ප්‍රසිද්ධ වෙන බව ඉවෙන් වගේ තේරුණ නිසා. හැබැයි මේක ඇත්තටම මුලදී ලියලා තිබුණේ මූවි එකක් විදිහට. Netflix යෝජනා කරනවා ඒක TV සීරීස් එකක් කරන්න. අධ්‍යක්ෂකවරයා මේකට කැමති වෙලා පිටපත වෙනස් කරනවා. කතාව ආරම්භයේම ඉන්න මේ බෝනික්කා Red Light Green Light කියන ගේම් එකේ ඇත්තටම ඉන්නවා. 1976-1980 කාලෙදී ප්‍රසිද්ධ වුණ බෝනික්කන්ගේ අනුරුවක් තමයි මේ තියෙන්නේ. දකුණු කොරියානු ගමකින් තමයි මේ බෝනික්කා අරන් තියෙන්නේ. කතාවේදී වගේ ලේසර් ඇස් නැති වුණාට අනිත් දේවල් ඇත්ත. කෞතුකාගාරයක් ඉස්සරහා තියලා තිබ්බ මෙයා රංගපාලා ආපහු එතනටම ගිහින් දීලා තියෙනවා. කතාව බලපු අය දන්නවා ගේම් එකට ඇතුල් වෙන්න කතා කරන්න කියලා දෙන විසිටින් කාඩ් එකේ ෆෝන් නම්බර් එක පෙන්වනවා කියලා. මේක අංක 8ක් තියෙන නම්බර් එකක්. කොරියාවේ අංක 11ක් තමයි නම්බර් තියෙන්නේ. මේකේ මුල් අංක 3 අයින් කරලා ඉතුරු අංක 8 ඇත්තටම කොරියාවේ කෙනෙක්ගේ නම්බර් එකක් තමයි යොදාගෙන තියෙන්නේ. ඒක මිස්ටේක් එකක්. ඒත් මුලින් මේන 아무තු කෝල් නම්බර් එකේ අයිතිකාරයාට තේරුනේ නැහැ. හැබැයි පස්සේ තමයි මෙයා දැනගන්නේ. එයා කියන විදිහට දවසට කෝල් 4000ක් විතර ඇවිත් තියෙනවා. කොච්චර ප්‍රසිද්ධ වුණාද කියනවා නම් කොරියාව ජනාධිපති අපේක්ෂකයෙක් වුණ හූ කියුන් යන් මේ අංකය මිලදී ගන්න වොන් මිලියන 100ක් දීලා තියෙනවා. කතාව අතරතුරදී අධ්‍යක්ෂකවරයා අනතුරකින් දත් 6ක් කඩාගෙන තියෙනවා. මේ ක්‍රීඩාවක් කරන්න ගිහින් තමයි මේ අනතුර වෙලා තියෙන්නේ. මේකේ නම ස්ක්විඩ් ගේම් උනාට මුලින්ම තිබ්බ නම නම් මේක නෙමෙයි. රවුන්ඩ් 6 කියලා තමයි මේකට දාලා තිබ්බේ. Netflix සමාගම තමයි පස්සේ මේ නම වෙනස් කරලා තියෙන්නේ. කතාවේ තරඟකරුවන් ඉන්න කාමරේ බිත්ති දිහා බැලුවම රූප ඇඳලා තියෙනවා දකින්න පුළුවන්. ඇත්තටම මේ ගැන මම දැනගත්තේ මේ වීඩියෝ කරද්දී. මේ කාමරේ ඇතුලේ මෙයාලා කරන ගේම් හැම එකම ඇඳලා තියෙන්නේ. තරඟකරුවෝ අඩු වෙද්දි අයින් කරද්දි ඒ කියන්නේ මරණයටපත් වෙද්දි මේ රූප මතුවලා තියෙනවා. මොකද ඒගොල්ලෝ හිටපු ඇඳන් අයින් වෙන්න කාමරේ හිස් වෙද්දි තමයි මේ බිත්ති නිරූපණය වෙන්නේ. මේක මුලින්ම දැකලා තිබ්බේ TikTok එකේ ලකී වත් කියන නමින් ඉන්න කෙනා. එයා මේ ගැන TikTok වීඩියෝ එකක් පවා කරා. හැබැයි මේ වීඩියෝ එක සෑහෙන වෛරල් වෙලා කියලා කියනවා. මේ ගේම් එකට ඇතුල් වෙන්න, මේ ගේම් එකට එන්න මෙයාලා ඩග්චි කියන සෙල්ලම කරලා දිනලා තමයි එන්නේ. කාඩ් දෙකක් පෙන්නලා කැමති පාට තෝරගන්න කියනවා.
නිල් රතු දෙකෙන් නිල් පාට තමයි කතාවේ ප්‍රධාන චරිතය ගීහන් තෝරගත්තේ. ඒ වගේම තරඟකරුවෝ හැම දෙනාම මේක කරපු පොඩි වීඩියෝ එකක් පෙන්වන තැනක් තියෙනවා. හොඳට බලන්න හැමෝම තෝරගෙන තියෙන්නේ නිල් පාට. කෙනෙක් රතු පාට තෝරගත්තා නම් එයා ආරක්ෂකයෙක් තමයි වෙන්නේ. කතාවේ ඉන්න වයසක කෙනා විශේෂයි කියන එක මුල ඉඳන්ම පෙන්නනවා. බෝනික්කගේ තරඟයේදී එයාව ඩිටෙක්ට් කරන්නේ නැහැ. ඒ වගේම එයාගේ නම්බර් එක අංක 1. ඔයා හොඳට බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් තරඟකරුවන්ගේ ඩොකියුමන්ට් පෙන්නද්දි අංක 1ට ෆයිල් එකක් නැහැ. පිළිවෙල පටන් ගන්නෙත් අංක 2කින්. ආරම්භයේ ඉඳන්ම hina වෙන එකම කෙනා මේ මිනිස්සයා විතරයි. මේ ගැන කතා කරද්දි අධ්‍යක්ෂකවරයා නම් කිව්වේ මේක එයාගේ තනි අදහසක් කියලා. හැබැයි ජපන් කතාවක් චිත්‍රපටයක් ගැන කසුකුසුවක් තියෙනවා. ඇස්ගෝඩ් විල් කියන 2014 දී පෙන්නපු මේ මූවි එක වැඩි ජනප්‍රිය වුණේ නැහැ. කට්ටිය කියන්නේ නම් මේක ස්ක්විඩ් ගේම් වලට ගොඩක් සමානයි කියලා. අධ්‍යක්ෂකවරයා 2008 ඉඳන් ස්ක්විඩ් ගේම් ලියලා තිබ්බ නිසා අධ්‍යක්ෂකවරයා නිවැරදි වෙන්න පුළුවන්. ඇත්තටම මේ කතාවෙන් දෙන්න හදන පණිවිඩය මොකක්ද? මෙතනට එන තරඟකරුවන් හැම කෙනාම ණයබරින් පීඩාවට පත් වුණ අය. කොරියානු සමාජයේ දුප්පත් මිනිස්සුන්ගේ ජීවිතය දිහා බැලුවම පත් වෙලා ඉන්න පීඩාව මෙතනදී පේනවා. සල්ලි වෙනුවෙන් එකිනෙකා මරා ගන්න විදිහ, සල්ලි වලට තියෙන ඇත්තම ආසාව පෙරේතකම, ඒ වෙනුවෙන් දැනම තමන්ගේ ජීවිතේ මරණයට බිලිදෙන විදිහ. හැඟීම් එක මිනිස්සු කරන ගනුදෙනුව වෙනම විදිහකට මෙතනදී කියනවා. ඒ වගේම මේකේ අනිත් පැත්ත. සල්ලි උතුරන්න තියෙන මිනිස්සෙක්ට මේ අහිංසක පීඩිත මිනිස්සු කියන්නේ නිකම් ගේම් එකක් විතරයි. රස වින්දනාත්මක වැඩසටහනක්. ඇති නැති පරතරය, දුප්පත් මිනිස්සු සෙල්ලම් බඩු ගන්නට දාලා ගන්න සතුට මෙතනදී හොඳට පේනවා. ඉතින් අනිවාර්යෙන් බලන්න. මේ ගැන ඔබේ අදහස් කියන්න. හැබැයි අමතක කරන්න එපා. දන්නවද channel එක subscribe කරලා තියාගන්න. මොකද මේ වගේ රස කතා තව ඕනි තරම් ඔයාලට බලා ගන්න පුළුවන්.